අයිබෝවන් Your Future in UK Sk Education podcast series එකේ පළවෙනි podcast එකත් එක්ක තමයි ඔයාලා මේකතු වෙලා ඉන්නේ. ඉතින් අද මේ podcast series එකට මේ podcast series එකේ පළවෙනි session එකට අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා Nottingham University country advisor Basit Ashraf. කොහොමද Basit? හොඳයි good. ඉතින් Basit NTU කිව්වහම අපිට මතක් වෙන්නේ Nottingham City of Legends. ඇයි එහෙම කියන්නේ? City of Legends කියලා කියන්නේ විකුම් අහලා තියෙනවද දන්නේ නැහැ. අපි පරණ කාලේ ටෙලිවිෂන්ස් වල ඉස්සර බලන්නේ ඩ්‍රාමාස් එහෙම. ඒ විදිහට තමයි ඒ හින්දා තමයි මම කියන්න හදන්නේ City of Legends කියලා කියන්නේ. Robin Hood ඇත්තටම ෆවුන්ඩ් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ Robin Hood ගේ ගම කියලා කියන්නේ Sherwood නේ Sherwood හරි Nottingham කියලා. ඒ හින්දා ගොඩක් අපේ Nottingham ගැන පොඩ්ඩක් රිසර්ච් කරොත් මුලින්ම අර ගොඩක් ළමයි සෙල්ෆීස් සහ පික්චර්ස් එම ගන්න ඇත්තටම Robin Hood එක. ඒ හින්දා City of Legends and City of Dreams කියලා කියවන්නේ Nottingham. right. ඒතකොට දැන් ඒ කාලෙත් එක්කයි දැන් ඔය අලුතෙන් ඩෙවලොප් වෙලා සිටි එක ඩෙවලොප් වෙලා එතකොට ඒකත් එක්ක ලංකාවේ ස්ටුඩන්ට් කෙනෙක් Nottingham වලට ගියාම එන පළවෙනි ෆීලින් එක මොන වගේද? අර තාම අපි ආ Robin Hood බලපු ඒ ෆීලින් එකද නැත්නම් දැන් කොහොමද Nottingham ගියාට පස්සේ එන ෆීලින් එක? ඇත්තටම මේ අපේ තියෙනවා campuses 4ක්. These are called massive campuses in Nottingham. Home of English Sports කියලා කියන්නේ අපේ campus එක. ඒ කියන්නේ ගොඩක් sports varieties එහෙම තියෙනවා. එතකොට ඒකේ තියෙනවා තව Brackenhurst campus කියලා. සහ අපේ city campus තියෙනවා, Clifton campus තියෙනවා. ඒක විතරක් නෙමෙයි. ඔක්කොම කාසල් හරිය වගේ තමයි තියෙන්නේ. right. ඒ කියන්නේ ඒ කාලේ අර Robin Hood එහෙ මෙහෙ ඇවිද්ද කරපු සහ එහෙ ෆිල්ම් මේකින් සහ ආර්ට් ඩිරෙක්ටිං එහෙම කරලා තියෙන්නේ ගැලීස් වල තේ ස්ට්‍රීට්ස් වල ඒ විදිහට තාම ටිකක් තියෙනවා. so ස්ටුඩන්ට් ෆීලිං එක තියෙන්නේ අර පරණ ෆිල්ම් මේකින් හරි ඩ්‍රැමැටික් සිනාරියෝස් එකක් එක මතක් වුණා නම් ඒ විදිහට තාම මේ ෆීලිං එක එනවා ළමයින්ට. ඒ ෆීලින් එක තාම ගන්න පුළුවන් අපිට Nottingham ගියොත් නේද? එතකොට දැන් අපි ගත්තොත් cost of living හැමෝටම තියෙන ප්‍රශ්නයන්නේ. Nottingham පැත්තටදී ළමයිට part time jobs cost of living ගැන ඒතර ළමයිට මොකද්ද කරන්න තියෙන්නේ? කියන්නේ ළමයිට ඇත්තටම හොයාගන්න පුළුවන්ද part time jobs? එතකොට cost of living වැඩිද? මොකද්ද බාසිත් එක නේද? Nottingham කියන්නේ මේක statistics අනුව one of the reasonable cities to live in. එතකොට cost of living අතින් බැලුවොත් අනික් major cities සාපේක්ෂව බැලුවොත් Nottingham වල reasonable cost එකේ ඉන්න පුළුවන්. දැන් උදාහරණයක් වශයෙන් කිව්වොත් London වල 1450 to 1500 pounds වලට accommodation වලට per month මේ සාමාන්‍ය කෙනෙක් හරි කවුරු charge කරොත් ඒක Nottingham වල හොයාගන්න පුළුවන් private ගිහිල්ලා for 350 to 400 pounds. භාගයක් එහෙම. ඔව් භාගයට වඩා වැඩි. ඒක තමයි මම සාමාන්‍යයෙන් ඇඩ්වයිස් කරද්දී අපේ ළමයින්ට කියන්නේ one of the most reasonable living cost cities in the UK. ඒ ඔච්චර දුරත් නැහනේ. ඔව් යුනිවර්සිටි එක ළඟ ඉඳන් අපිට ගොඩක් ළඟින් accommodation හොයාගන්න පුළුවන්. ඒකත් එක්කම අපි accommodation ගැන කතා කරද්දී සාමාන්‍යයෙන් අපේ undergraduate ළමයින්ට year 1 එකට යන කට්ටියට අපි guaranteed accommodation උත් දෙනවා යුනිවර්සිටි එකේ. ඒ කියන්නේ කොහොමද වෙන්නේ? ඒ කියන්නේ මේ අපි එතකොට දැන් first year කෙනෙක් කියනවා කියන්නේ සාමාන්‍යයෙන් after A level කෙනෙක්නේ. after A level කෙනෙක්ට අලුත් රටක ගිහිල්ලා ඒ පළපුරුදු හරි experience එකක් නැහැ තනියම ඉන්න. because තාම පොඩිනේ. අර 17 18ක ළමෙක්නේ. ඒ හින්දා ඒගොල්ලන්ට අර assurance එක දෙන්න යුනිවර්සිටි එකකින් පැත්තෙන් අපි guaranteed first come first serve basis අනුව accommodation වෙන් කරලා තියෙනවා ඒ first year ළමයින්ට පවා. right. එතකොට ඒකට payments යන්නේ කොහොමද? මොකක් payment scheme එකක් තියනවද? අනිත් accommodation private accommodations ගන්නවට වඩා ස්ටුඩන්ට් කෙනෙක්ට ඒක ලාභද නැත්නම් සහ පොඩි ගාණක් වැඩි වුණත් එකෙන් එන benefits තියෙනවද මොන හරි ළමයි? ඔව් ඇත්තටම security wise එක හරිම highly secured. අපේ universities වල දැන් embed වෙලා තියෙනවා Nottinghamshire police department.
ඒ පොලිස් ඩිපාර්ට්මන්ට් එකත් අපේ යුනිවර්සිටීස් වල දැන් ස්ටේෂන් එකක් විදිහට අරගෙන ඉන්නවා එනිටයිම් ස්ටුඩන්ට්ස් සිකියුරිටි යුනිවර්සිටි ඇතුළටම ඉන්නවා. so ඒ අතින් සිකියුරිටි වයිස් බැලුවොත් නොටින්හම් වල මේ ඔන් කැම්පස් ඉන්න ළමයින්ට ඒක ඇඩ්වාන්ටේජ් එකක්. එතකොට ස්ටඩීස් වලට දැන් තන්නකො අපි නොටින්හැම් ගත්තොත් සමහර ළමයි කොහොමත් ට්‍රැවල් කරනවා ඒත් 15 මිනිට්ස් වගේ අනිවාර්යෙන් ට්‍රැවල් කරනවා සහ එයාලගේ ටයිම් එක ගොඩක් තියෙන්නේ යුනිවර්සිටි එකෙන් පිට අපි ප්‍රයිවට් ඇකොමඩේෂන් ගත්තොත් දැන් ඔය කියන විදිහට පිට යුනිවර්සිටි එක ඇතුලේ ඇකොමඩේෂන්ස් හම්බෙනවා නම් අනිවාර්යෙන් මේ ළමයාට තමන්ගේ ස්ටුඩන්ට් තමන්ගේ ස්ටඩීස් ඒකට තමන්ගේ ඇකඩමික් දේවල් කරගන්න එක ලොකු සපෝට් එකකුත් වෙනවා නේද? ඇත්තටම ලොකු සපෝට් එකක්. දැන් කොහොමද නොටින්හම් සිටි එක ගැන කතා කරනවා නම් ඒක හරිම කම්පැක්ට් සිටි එකක්. ජනගහනය වශයෙන් ඉන්නේ ලක්ෂ 3යි. ඒ කියන්නේ 330,000 වගේ කට්ටියක් විතරයි. ඒකෙන් නොටින්හම් ට්‍රෙන්ට් යුනිවර්සිටි වල විතරක් ස්ටඩි කරනවා ළමයි 40000ක් විතර. ඒක හරිම කම්පැක්ට් සිටි එකක් සහ largest universities accommodating students. Transportation wise බැලුවොත් trams, buses, public transportation ඒ අතින් බැලුවොත් ඔක්කොම trains ඔක්කොම මේ ලේසි සහ පහසුයි ළමයින්ට. එතකොට මේ ට්‍රාන්ස්පෝර්ට් ගැන අපි කතා කළොත් බාසිත් ළමයිට මොන හරි යුනිවර්සිටි එකෙන් දෙනවද එයාලට ට්‍රාන්ස්පෝර්ට්ස් වලට එයාලට ඒ කියන්නේ කාඩ් එකක් නැත්නම් ඩිස්කවුන්ට් එකක් වගේ? Exactly. දැන් NTU වල බැඳෙන සෑම ළමයෙකුටම ස්ටුඩන්ට් කාඩ් එකක් හම්බ වෙනවානේ. ඒ ස්ටුඩන්ට් කාඩ් එකේ එම්බෙඩඩ් වෙලා තියෙනවා transportation discounts, food allowance and discounts, clothing වලට තව discounts. අයිය අපි මෙහෙම දෙන්න කියලා අහන්න ඇහුවොත් සාමාන්‍යයෙන් ෆස්ට් ඉයර් ළමයෙකුට සම්පූර්ණයෙන් ෆන් කරන්නේ ඇත්තටම මේ කාලේ පේරන්ට්ස්ලා. එතකොට ඒගොල්ලන්ගේ අර part time work permit එකක් හම්බෙන හින්දා 20 hours per week ඒකෙන් ඒගොල්ලන්ගේ අර simple දේවල් වලට උපය ගන්න පුළුවන් basic expenses basic වලට but ඊට අමතරව දැන් කොහොමත් එක කරන්න පොඩ අමාරු වෙන්නේ sometimes with the studies ඒ හින්දා as a university we have thought about the students ඒ හින්දා ඒ benefits ටික ඒ student card එක ඇතුළතම අපි incorporate වෙලා කරලා දෙනවා student ලට එයාට ඒ card එක use කරලා ගොඩක් benefits ගන්න පුළුවන් නොටින්හැම් ට්‍රෙන්ට් එකේ. Exactly. So that's an added advantage for the student to get concessions. Right. බාසිත් අපිට දැනගන්න ලැබුණා කියන්නේ මේක ගොඩක් අය දන්නවත් ඇති නොටින්හැම් ට්‍රෙන්ට් University of the Year award එක හම්බුණා මං හිතන්නේ. Yes. අපි ඇත්තටම rankings පැත්ත බැලුවොත් we are an award winning university. Now ranked top 25 in the UK. 5 times University of the Year. 5 times? Oh, consistently. එක දිගට University of the Year විදියට පත් වෙලා තියෙනවා. දැන් අලුතින් ආපු accreditation එක තමයි recognition එක තමයි we are now the sports university of the year. අපේ sports තියෙන 60කට එහා major leagues වල ඒ කියන්නේ you name it all ලංකාවේ සාමාන්‍යයෙන් යන්නේ cricket, rugby, basketball, badminton වගේනේ ඒ වයින්ොත් අපි කරනවා including sports like golfing, archery if anyone is interested. ඊට පස්සේ sustainable university විදිහට number 2 rank වෙලා තියෙනවා and we are ranked number 1 for best life in the UK by the students. ඒ කියන්නේ එතන night life එකක් ටිකක් තියෙනවා ළමයින්ට අර volunteering හරි extra mind එක පොඩ්ඩක් clear කරගන්න එහෙම ඇවිදින්න කරන්න ඔච්චරට opportunities තියෙනවා. වාෂිත් ඔය මේ extra curricular activities එතකොට ඔය දැන් අපි කිව්වේ දෙනවා කියලා යුනිවර්සිටි එකේ සහ නොටින්හැම් සිටි එකේ. ඒ දේවල් ස්ටුඩන්ට් කෙනෙක්ට දැන් මම හිතන්නකෝ දැන් මම යනවා එකපාරටම ලංකාවේ ඉඳලා නොටින්හැම් වලට ලොකු වෙනස් එන්වයරන්මන්ට් එකක්. එතකොට අමුතුයි. එතකොට ඔය කියන විදිහට නොටින්හැම් වලින් ඒ සිටි එකෙන් ඒ ළමයාට හොඳ වෙල්කමින් එකක් දෙනවා නේද ස්ටුඩන්ට්. එයාගේ අර තියෙන අපි කියන්නේ හෝම් සික්. එතකොට ළමයාට තියෙන ඇත්තටම එයාලට ලොකු මානසික ප්‍රශ්න එන්න පුළුවන් මේ එයාලට තියෙන පාළුවේ එකත් එක්ක මේ ඔව් ඒක ඇත්ත. සාමාන්‍යයෙන්
මම කලින් කිව්ව විදිහට අර after level ළමෙක්නේ. ඉතින් සාමාන්‍ය එක පාටම change එකක් Change වුණාට වෙනවා පස්සේ. කියන්නේ after 17-18 years it can be a major impact. ඒකට තමයි අපේ extra services ටිකක් තියෙනවා ඇත්තටම යුනිවර්සිටි එකකින්. example ගිය සෙප්ටැම්බර් intake එක ගැන කතා කරොත් අපේ එක week එකක් දීලා තිබ්බ ළමයින්ට Nottingham Trent වලට මැදෙන ඉන්න ළමයින්ට මේ week එක ඇතුළත arrive වුණොත් ලන්ඩන් වල හරි Heathrow airport එකේ අපිම ගිහිල්ලා මේ ළමයින්ව Nottingham එකට ගෙනියනවා along with the help of the luggages. ඊට පස්සේ ඊට අමතරව 1 to 2 weeks orientation services තියෙනවා. ඊට පස්සේ city tours තියෙනවා. ඊට පස්සේ bank account setups තියෙනවා. ඊට පස්සේ දැන් අර first 2 weeks to 1 month is full of adventure ඇත්තටම. right. ඔය කියන විදිහට දැන් අපේ ඇත්තටම ගයිඩ්ස් ටිකක් හම්බෙනවානේ. දැන් ළමයෙක් දන්නේ නැනේ කොහොමද බැංක් account එකක් හදාගන්න UK ගියා. ඒ ඔක්කොම ටික යුනිවර්සිටි එකෙන් කරලා support දෙනවා. කරනවා. right. බාසිත් ඔයා දැන් ඉස්සෙල්ලා කිව්වා මේ Nottingham Trent University එක sports 60 right 60 plus University of the year and we have more than 60 plus 60 plus sports right. දැන් හිතන්න අපේ ස්ටුඩන්ට් කෙනෙක් යනවා ලංකාවේ එයා බැචලර් හරි පෝස්ට් ග්‍රැජුවේට් හරි යනවා. එයාට හොඳට ස්පෝර්ට්ස් පුළුවන් සහ මේ ස්පෝර්ට්ස් කරලා තියෙනවා. එයා යන්නේ ස්ට්‍රීම් එකේ මැනේජ්මන්ට් වෙන්න පුළුවන් ඉන්ජිනියරින් නැත්නම් ඩිසයිනින් මොකක් හරි. ඒ වගේ ස්ටුඩන්ට් කෙනෙක්ට Nottingham Trent University එකේ ස්පෝර්ට්ස් කරන්න පුළුවන් දෙයාලා ෆැසිලිටි එක දෙනවද? ඔව් ඒක. එතකොට අපේ ලංකාවේ ගොඩාක් දක්ෂ ළමයි ඉන්නවා especially students who have played cricket, basketball, then ඊට අමතරව අර extra sports ටිකක් කියන්නේ golfing, archery, rowing ඒ විදිහට කරපු ළමයින් ගොඩක් ඉන්නවා මේ දැන් national level players ලා. But you know who are after A levels who want to go to UK and study. හැබැයි මේ facilities මදි. එතකොට අපි ඒ වගේ ළමයින්ට දැන් මම කලින් කිය වගේ we have more than 60 plus sports available. අපේ website එකේ කියලා වුණත් බලන්න පුළුවන් මොකද්ද අපේ list එක තියෙන්නේ. ඒ අදාළ ස්පෝර්ට් එකට ගියොත් check කරන්න පුළුවන් අපේ facilities මොනවාද. දැන් example එකක් ගත්තොත් boxing විදියට boxing වලට boxing rings තියෙනවා. ඒකට academy එකක් තියෙනවා. ඒකේ Instagram Facebook pages තියෙනවා, leagues තියෙනවා, tournaments තියෙනවා. ඒකේ තව ළමයි කීයක් විතර සෙල්ලම් කරනවද? කියන්නේ ඒ විදිහට බලලා වාට ඒක satis නම් I'm sure you will be very interested. ඒතර ඒ තරමට අපේ sports වල is equally on top. So not only for this, many sports. One more advantage point එක තමයි කවුරු දක්ෂ ළමයෙක් ඉන්නවා නම් ගොඩක් medals සහ certificates අරගෙන we even are happy to offer them a 20% sports scholarship also. ස්කෝලර්ෂිප් එකක් හම්බෙනවා 20%. 20% එයාගේ සර්ටිෆිකේට්ස් මෙඩල්ස් බේස් කරගෙන. base කරලා. So we have a special 20% sports scholarship also. ස්පෝර්ට් ස්කෝලර්ෂිප්ස් right. Correct. එහෙමත් ස්ටුඩන්ට් කෙනෙක්ට වෙබ්සයිට් එකට ගියොත් ඒක බලා ගන්න පුළුවන්ද? can do. බලන්න පුළුවන්. ඒක ඒක good news. ඒ ස්ටුඩන්ට්ස්ලට කියන්නේ ගොඩක් අය ඉන්නවා අපේ ස්පෝර්ට්ස් කරලා යුනිවර්සිටි එකේ ස්පෝර්ට්ස් සර්ටිෆිකේට්ස් මෙඩල්ස් උනත් ප්‍රශ්නයක් නැහැ ඕන විදිහකට එයාලා. yes, as far as they can prove that they have been active and they have been intelligent and smart in the sports they have done, they can get those scholarships also. They would be eligible for the scholarship right. Okay. අපිට තියෙන තව ප්‍රශ්නයක් ඒක ගොඩක් ස්ටුඩන්ට්ස්ලා තියෙන ප්‍රශ්නයක්. අපිට ජොබ් එකක් හොයාගන්න ඕනේ ගියාට පස්සේ UK වල අපි ස්ටඩි කරලා ඇත්තටම අපි අල්ටිමේට් ගෝල් එක තියෙන්නේ අපේ ජොබ් එකක් හොයාගන්න ස්ටඩීස් වුණාට පස්සේ ඒකට යුනිවර්සිටි එකෙන් හෙල්ප් එකක් හම්බෙනවද? ඒක මොන වගේ හෙල්ප් එකක්ද හම්බෙන්නේ බාසිත්? හොඳ ඒකත් හොඳ ප්‍රශ්නයක් විකුම්. ඇත්තටම කියනවා නම් Nottingham Trent University is ranked number 1 for employability. So අපේ යුනිවර්සිටි එකට එන ළමයි කවදාවත් ජොබ් එකක් නැතුව වෙන්නේ නැහැ. It's very rare case because we have 99% credibility on the students getting a confirmed job, especially because අපේ දැන් management ළමයි උදාහරණයක් වශයෙන් ගත්තොත් management courses ඔක්කොම triple crown accredited. right. ඒ කියන්නේ මොකක්ද ඒකෙන්? triple crown accredited කියන්නේ business councils වල membership bodies ටිකක් තියෙනවා මේ ලෝකේ. professional qualifications and which are known as accreditations.
එතකොට එක්සාම්පලයක් විදිහට ගත්තොත් ලංකාවේ තියෙන වැඩිපුරම යුනිවර්සිටිස් ඇවිල්ලා එක ක්‍රෙඩිටේෂන් එක විතරයි තියෙන්නේ. ඒකට කියන්නේ AACSB කියලා. ඒක අපේ ලංකාවේ වෙබ්සයිට් වල ගිහලා බලන්න පුළුවන් ඒ ක්‍රෙඩිටේෂන් එක. හැබැයි ලෝකේ යුනිවර්සිටිස් තියෙනවා 25000ක්. ඒ 25000 141ක් තියෙනවා යුනිවර්සිටිස් මේ ට්‍රිපල් ක්‍රවුන් ගත්තු ක්‍රෙඩිටේෂන්ස් ගත්තු යුනිවර්සිටිස් ටිකක්. ඒ 141 එකකින් එකක් තමයි Nottingham Trent University කියන්නේ මේ මැනේජ්මන්ට් වලට. එතකොට we are also known as top 1% in the world in terms of accreditations. එතකොට මේකේ ස්ටුඩන්ට් කෙනෙක්ට අහන්න පුළුවන් ඒතකොට මට බෙනිෆිට් එක මොකක්ද? right. එතකොට ඒ ළමයට කියන්න පුළුවන් top Fortune 500 companies ගැන අහලා ඇති globally such as Microsoft, Deloitte, PwC, Tesla, Meta and all sorts of companies which are highly ranked, which pay you well. These companies look at graduates from universities which are triple crown accredited and which have accreditations. එතකොට එයාලගේ ලිස්ට් එකේ CV එකක් තිබ්බොත් Nottingham Trent University එකේ මේ මැනේජ්මන්ට් ස්ටුඩන්ට් කෙනෙක් කියලා එයාලා easily දැනගන්න. එයාලා අනිවාර්යයෙන්ම දැනගන්නවා. ඔව්. මෙයාට මේ qualifications මෙයාට accreditation එක තියෙනවා කියලා. yes. ඒක විතරක් නෙමෙයි දැන් හොඳ කම්පැනි එකක අපි වැඩ කරනවා කියලා කියන්නේ උදාහරණ ඒකේ තේරුම මොනවාද? that means that particular student will be recruited by a very top company and earn a higher salary. ඒතර ඒක කනෙක්ට් වෙනවා අපේ ILR කියලා තියන්නේ. after post study work permit එකට අපි හැම ළමයෙක්ම බලාපොරොත්තු වෙනවා indefinite leave to remain ටැග් එකක් ගහගන්න අනිවාර්යෙන්ම UK වලට නේද? එතකොට ඒ higher salary එක ගත්තොත් as per the income they have they can meet that criteria and easily qualify for the ILR service and remain in the UK by providing their services in England. So when it comes to a long term plan ඒක තමයි best option එක ස්ටුඩන්ට් කෙනෙක්ට ඒ කියන්නේ කෙටි දෙයක් ළඟ දෙයක් බලනට වඩා ටිකක් දුර හිතුවොත් exactly. So this is somewhere where I would advise my students or any student looking at NTU to plan out for a long term goal at least for the next 5 to 10 years. සාමාන්‍ය ළමයට ඔබ්ජෙක්ටිව් එකක් මොකක් හරි තියෙන්නත් ඕනේ. ඒ කියන්නේ මොකක් හරි මිෂන් එකක් හරි තියෙන්න ඕන. සාමාන්‍ය අවුරුදු 5කට වගේ නේද? ඒක අතරතුර කාලේ අපි කරන් යන ටික අපි ඒකට හදා යන්න ඕනේ නේද? Exactly. So there has to be well planned. මොනවාද එතකොට the main important thing what I advise my students is sorry boss දැන් employability දැන් අපි කතා කළා. උතෙන්දි මට තව ප්‍රශ්නයක් තියෙනවා. දැන් employability කිව්වහම දැන් අපිට අනිවාර්යෙන්ම experience එක ඕන වෙනවා. UK ගියාම experience එක නැතුව අපිට UK ඒ candidate කෙනෙක් ඉන්නවා නම් මං කියන්නේ local candidate කෙනෙක් එහෙ කෙනෙක් ඉන්නවා නම් අපිට එයත් එක්ක competition එකක් තියෙනවා. එතකොට අපි ඒ කම්පිටිෂන් එකත් එක්ක දැන් අපිට ඒක මේ අනිවාර්යෙන්ම එයත් එක්ක කම්පීට් කරන්න පුළුවන් අපිට එක්ස්පීරියන්ස් තියෙනවා විතරයි. එතකොට කොහොමද NTU එකට දැන් හිතන්න මට එක්ස්පීරියන්ස් නැහැ. මම යනවා. එතකොට මම කොහොමද ජොබ් එකක් හොයාගෙන ජොබ් හන්ටින් එකේදී NTU එකේ Nottingham Trent University එකේ මේ ස්ට්‍රැටජි එක සපෝට් කරන්න ස්ටුඩන්ට් කෙනෙක්ට. right. So good question, Vikum, again. Most of our courses at Nottingham Trent, I'm happy to say 95% and above courses වල තියෙනවා work placement options කියලා. උදාහරණයක් කිව්වොත් undergraduate ළමයෙකුට degree එක සාමාන්‍යයෙන් 3 years නේ. year 1, year 2, year 3. එතකොට work placement option එක select කරොත් ළමයෙක් එයාට first 2 years study කරලා අපි සෑන්ඩ්විච් කරලා තියෙනවා ඉන්ටර්න්ෂිප් එකක්. ඒ කියන්නේ third year වල එයාට work කරන්න පුළුවන්. ඒකත් free of charge නෙමෙයි එයාට උපය ගන්න පුළුවන්. As per the government rules they can earn more than 17,000 to 25,000 pounds per year for the whole year. එතකොට ඒගොල්ලන්ට පුළුවන් ඒ experience එක අරගෙන they can come back for the fourth year, that is the final year, and get graduated. So imagine Vikum PSW එකේ apply කරද්දී අනිවාර්යයෙන්ම job එකකට apply කරනවා නම් which student do you think will be getting the shortlisted or rather the call to a company
who has an experience or without an experience. නිවාරෙන්ම එක්ස්පීරියන්ස් Obviously the student which has the experience. So this is a added advantage. And not only that, අපේ masters වලටත් extra work placement option එකකුත් අපි embed කරලා තියෙනවා. මාස්ටර්ස් වලට Yes. Now example ගත්තොත් management course එකට අපි 1 year වලට කවුරු හරි යනවා නම් MSc management එකට additional work placement option එකක් තෝරගන්න පුළුවන් ඒ ළමයාට. ඒ කියන්නේ මේක බැචලර්ස් අයට ඒ කියන්නේ BSc degree එකක් කරන කෙනෙක් විතර නෙවෙයි post graduate කෙනෙක් උනත් මේ option එකට යන්න මේ පුළුවන්. option එක තියෙනවා. And දැන් masters ළමයි සාමාන්‍යයෙන් calculative නේ in terms of finances, goals, they are more focused කියලා මට කියන්නත් පුළුවන්. එතකොට example කිව්වොත් දැන් degree එකක් සාමාන්‍යයෙන් management course එකක් without scholarship say it's about 15 to 20,000 pounds. එතකොට work placement එක second year වල උපය ගන්න amount එක ඇත්තටම ROI එකක් නේ. ඔව් return on investment. Exactly. So whatever the amount they earn at the second year, they are literally paying it back for their studies. So it's almost no cost. අසිත් දැන් එතකොට දැන් අපි ඕකේ තව පැත්තකට යමු. හිතන්නකෝ අපි කතා කළා මැනේජ්මන්ට් ස්ටුඩන්ට්ස් ලට හිතන්නකෝ ඉන්ජිනියරින් ස්ටුඩන්ට්ස් ලට යාලට වර්ක් ප්ලේස්මන්ට් එකක් කරගෙන ජොබ් එකකට යන්න පුළුවන්. හිතන්න සමහර ස්ට්‍රීම්ස් තියෙනවා ගොඩක් වෙනස්. ඒ කියන්නේ ලංකාවේ පැට්‍රික්ස් වෙන විදිහයි අපි UK ගියහම පැට්‍රික්ස් වෙන විදිහයි ගොඩක් වෙනස්. එතකොට දැන් අපි හිතුවොත් මම උදාහරණයකට ගන්නම් ලෝ ස්ටුඩන්ට් කෙනෙක්. එයාට මෙහි එක්ස්පීරියන්ස් තියෙන්නත් පුළුවන් more than enough. එතකොට හිතන්නකෝ එයාට 10 years experience තියෙනවා. එයාට UK ගියාට එතන යාගේ මෙහි තියෙන එක්ස්පීරියන්ස් එක ඒ සිස්ටම් එකට හරියන්නේ නැහැ. එතකොට ඒකට ඒ වගේ ස්ටුඩන්ට් කෙනෙක්ට අපි උදාහරණයක් ලෝ ස්ටුඩන්ට් කෙනෙක් ගමු. Nottinghamton University එකෙන් මම කියන්නේ ඉගෙන ගත්තී ඒකට මොනවා හරි යාලට ඒක අර එයාගේ තියෙන ගැප් එක ෆුල්ෆිල් කරන්න මොනවා හරි ෆැසිලිටිස් දෙනවද ඔයාලා? ඔව්. අපේ තියෙනවා Nottingham Legal School කියලා වෙනම ෆැකල්ටි එකක්. ඇත්තටම කියන්නේ ලෝ වලට විතරක්. ලෝ වලටම විතරක් කියලා වෙනම ෆැකල්ටි එකක් තියෙනවා. ඒකේ court rooms පවත් තියෙනවා. අපි තමයි පළවෙනි යුනිවර්සිටි එකක් in house court firms පවත් තියෙනවා. ඒ කියන්නේ ළමයෙක්ට ස්ටුඩන්ට් කෙනෙක්ට කැම්පස් එක ඇතුලේ නඩුව අහන්න පුළුවන්. කැම්පස් එකේ නඩුව අහන්නත් පුළුවන්. අනිත් එක ඒකට කියන්නේ pro bono cases කියලා. ඒවත් අහනවා අපේ කැම්පස් එක ඇතුලේ because it's an in house firm. So likewise අපේ legal පැත්තෙන් ඒ කියන්නේ law courses කරන ළමයින්ට extra වැඩිපුර option එකක් තියෙනවා SQE1 and SQE2 preparation courses වලටත් කරන්න. ඒ කියන්නේ barrister training වලට. ඒක අපිට පොඩ්ඩක් පැහැදිලි කරොත් බාසිත් SQ1 SQ2 එක දැන් SQE1 සහ SQE2 කියලා කියන්නේ barrister වලට හම්බෙන license එක. සාමාන්‍යයෙන් ඒකේ preparation courses ටිකක් කරනවා එලියෙන් කරගන්නත් පුළුවන්. but අපි යුනිවර්සිටි එකේම මේක තියෙනවා. එලියෙන් කරගත්තොත් සාමාන්‍යයෙන් ස්ටුඩන්ට් කෙනෙක්ට කොච්චර කාලයක් වගේ යනවද ඔක් කරගන්න? සාමාන්‍යයෙන් time frame එකට අනුව එක්කෝ it depends අවුරුද්දක් විතර යනවා ඇති. එතකොට ඒ preparation එක සාමාන්‍යයෙන් අවුරුද්ද දැන් කොහොමත් ස්ටුඩන්ට් කෙනෙක් ස්ටඩීස් කරලා ඉවරනාට පස්සේ මම දන්න තරමින් ගොඩක් අය ආයි ස්ටඩීස් කරන්න හරිම කම්මැලිනේ කියන්නේ. කොහොමද ෆයිනල් ප්‍රොජෙක්ට් එක සබ්මිට් කළා ඊට පස්සේ එතකොට ඕක කරන්නෙත් නෑ ගොඩක් අය. එතකොට ඒක වාසිත් කියන විදිහට අපි ඉගෙන ගන්න කාලේ කියන්නේ අපේ ලර්නින් පීරියඩ් එක within the learning period ස්ටුඩන්ට් එක ගන්න පුළුවන්. කරගන්න පුළුවන්. It's also embedded within the university faculty. So that's a plus point. අර එහෙම practice කරගෙන මේ law field එකේ ඉන්නත් පුළුවන් ඒ ළමයින්ට. එතකොට දැන් ඔය කියන විදිහට ළමයින්ට ලොකු ප්‍රෙෂර් එකක් දෙක. ඒ කියන විදිහට දැන් ඔයා බාසිත් කිව්වා දැන් යුනිවර්සිටි එකෙන් අපේ ගොඩක් ෆැසිලිටිස් දෙනවා කියලා. ඇත්තට මේක ස්ටුඩන්ට් කෙනෙක්ට දකින්න පුළුවන් අම්මෝ මේකේ ගොඩක් වැඩ තියෙනවනේ කියලා. ඒක එහෙමද ඇත්තටම? මෙහෙමයි ළමයෙකුට විෂන් එකක් තියෙනවා නම් goal එකක් තියෙනවා නම් ඒක මම කොහොම හරි කරනවා කියලා. I haven't seen students who have been pressurized in that case. They somehow do it. එකෙන් එන රිටර්න් එක නේ වැදගත්. Exactly. මම හිතන්නේ නැහැ හැබැයි ලංකාවේ යුනිවර්සිටි එකේ ඉගෙන ගත්ත ස්ටුඩන්ට් කෙනෙක්ට හම්බෙන ප්‍රෙෂර් එකත් එක්ක බලද්දී UK এডুকেෂන් සිස්ටම් එකත් එක්ක ඒ වගේ ප්‍රෙෂර් එකක් හම්බෙයි කියලා දැන් මගේ පර්සනල් එක්ස්පීරියන්ස් එකක් නෝ. ඒ කියන්නේ ලංකාවට වඩා ඇත්තටම UK වල এডুকেෂන් සිස්ටම් එක හදලා තියෙන ළමයින්ට මෙන්ටලි ගොඩක්
හෙල්ප්ෆුල් විදිහට. Exactly. ඒ කියන්නේ equality wise, diversity wise, even the course programs are developed in such a way where the student is not pressurized in any way. So they can reach to their goals. අර full process එකම ලේසි කරලා තියෙන විදිහට තමයි British education එක හදලා තියෙන්නේ. ඒක මම හිතන්නේ ඔක මේ අපේ ලංකාවේ এডুকেෂන් සිස්ටම් එකටත් හොඳ උදාහරණයක්. මොකද ළමයෙක් ගොඩක් අවුරුදු 4-5ක් එයාව ප්‍රෙෂර් කරලා ඒ ස්ටුඩන්ට් එළියට යද්දී යන්නේ හොඳට සමාජයට දෙයක් සොසයිටි එකට දෙයක් කරනවට වඩා තමන් පොඩ්ඩක් රිලැක්ස් වෙන්න බලාගෙන එළියට යනවා ලංකාවේදී. නමුත් ඒ এডুকেෂන් සිස්ටම් එක UK වල এডুকেෂන් සිස්ටම් එක ඇතුලේ ළමයා රිලැක්ස් ඉගෙන ගන්නවා ප්‍රෙෂර් එකක් නැතුව. ඔව් ඒක උදාහරණයක් කියන්න ඉක්මනට. A level ඉවර වුණාට පස්සේ ඒවා දැකලා ඇති අපේ ලංකාවේ ගොඩක් කට්ටිය එක්සිබිෂන්ස් දානවා. A level ඉවර වුණාට පස්සේ රිසල්ට්ස් එක එනකන්. හැබැයි සමහරක් විට මම ෆේස් කරලා තියෙනවා එක්ස්පීරියන්සස් ටිකක් ඒ එක්සිබිෂන්ස් වලට ළමයි ඇත්තටම යන්නේ නැහැ. They want a break. එයාට නිකන් අර දැන් පොඩ්ඩක් බ්‍රේක් එකකට ගිහිල්ලා දැන් පොඩ්ඩක් රිලැක්ස් එකේ ඉන්න කාලේ තමයි දැන් කියලා හිතාගෙන සමහර කට්ටිය දැන් සමහර ළමයි යන්නේ නැහැ. ඒක හොඳයි නේද? That's good in a way. ඒක තමයි. So ඒ එක්සිබිෂන්ස් වලම වාට ක්ලියර් එක්සැම්පල් එකක් ගන්න පුළුවන්. ඒක හොඳ ඒක තමයි. මේ මොකද්ද ඇත්තටම ළමයිගේ මානසිකත්වය කියලා. ළමයි ගොඩක් ප්‍රෙෂර් වෙලා ඉන්නේ. ළමයිට ඔබට නිදහසක් තියෙන්න ඕන. දැන් ඉස්සරහට A levels එනවා. එතකොට දැන් A levels පටන් ගත්තා. එතකොට ඒ ළමයි උනත් හොඳයි සති දෙකක්වත් අඩුම හොඳ Tamanට ටයිම් එකක් මී ටයිම් එකක් දෙනවා නේද? Exactly. තව ප්‍රශ්නයක් තියෙනවා බාසිත්. අපි කතා කළොත් දැන් ගොඩක් ස්ටුඩන්ට්ස්ලට වඩා ප්‍රොෆෙෂනල්ස්ලා ඉන්නවා සන් කොස්ට් එකේ ඉන්නවා. කියන්නේ එයා දන්නවා එයාගේ ස්ට්‍රීම් එක එයා තෝරගත්ත එක ටෝටලි අවුල් එක හොඳටම අවුල්. ඒත් එයා හිතනවා මම මේකට මෙච්චර වියදම් කළා සහ මම අවුරුදු 5ක් එක්ස්පීරියන්ස් මම මේකේ දැන් මට මේකේ දන්නව අනාගතේකුත් නෑ මේ ෆීල්ඩ් එක එක්ක AI වලින් රිප්ලේස් වෙලා එක්ක මොකක් හරි ඒ වගේ දේවල් වෙන්න පුළුවන්. ඕන තරම් තියෙනවා දැන් ජොබ්ස්. වෙන චේන්ජස් වලට විදිය යා. ඒ වගේ ස්ටුඩන්ට් කෙනෙක් හරි ප්‍රොෆෙෂනල් කෙනෙක්ට හරි ස්ට්‍රීම් එක චේන්ජ් කරන්න හරිම අමාරුයි දැන්. ගොඩක් මම දන්න තරමින් එයාගේ work related නැත්නම් study related වෙන්න ඕන එයා තෝරගන්න එයා ඉගෙන ගන්න යන course එක. එතකොට මේ සිනාරියෝ එක ඇත්තට මේක පැට්‍රිකලි ගත්තොත් ඒක ප්‍රශ්නයක්. මොකද මම කියන්නේ කාට හරි ස්ටුඩන්ට් කෙනෙක්ට අනිවාර්යෙන් තියෙන්න ඕනේ එයාගේ පාත් එක චේන්ජ් කරන්න ඔප්ෂන් එක. නමුත් ඒක හරිම අඩුයි. ඒ වගේ ස්ටුඩන්ට් කෙනෙක්ට සහ අපි කතා කරොත් ප්‍රොෆෙෂනල් කෙනෙක් කියලා. මොකද ස්ටුඩන්ට්ස්ලා ගොඩක් අඩුයි එහෙම. ප්‍රොෆෙෂනල් කෙනෙක් ගත්තොත් ටිකක් සාමාන්‍ය කාලේ ඉගෙනගෙන සහ එයාගේ අනාගතයක් පේන්නේ නැති කෙනෙක් ගත්තොත් ඒ වගේ කෙනෙක්ට NTU එකෙන් opportunity එකක් හම්බෙනවද නැත්නම් අනිවාර්යයෙන්ම අනිත් ඒවා වගේ ඔයා මේ ෆීල්ඩ් එක රිලේටඩ් නම් මේකෙන්ම ඉස්සරහට යන්න ඕනේ කියන එක තියනවද? ඒක තමයි කොම් ගොඩක් ළමයින්ට දැන් ඔයා හරියට කිව්වේ දැන් එක ෆීල්ඩ් එකේ ඉන්නකොට ඒගොල්ලන්ගේ දැන්ට ස්ටඩි කරලා තියෙන කෝස් එක අවුට්ඩේට් වෙනවා. දැන් එක්සැම්පල් gemology කෝස් එකක් කියලා තියෙනවා geospatial and environmental පැත්තෙන්. එතකොට ඒ ළමයා ජියොලොජිකල් කෝස් එකක් හරි gemology හරි කෝස් එකක් කරලා ඊට පස්සේ දැන් කියන්නකෝ natural resource එකක් නේ. ඒක natural resources කවදා හරි ඉවර වෙන්න පුළුවන්. දැන් කෝල් එක ඉක්මනට ඉවර වෙයි. මේ එකයි අපි green initiative සහ sustainability වලට යන්නේ. oil and gas ඒවා exactly all natural resources නේ. ඒතර ඒ වගේ කෙනෙක්ට මොකද කරන්න කියලා තමයි මම හිතන්නේ ඔයා අතරම ප්‍රශ්නයක් ඇහුවේ. correct? එතකොට මම උදාහරණයක් කියන්න. දැන් example gemology කරපු එක්කෙනෙක්ට දැන් හරි ඒ වගේ ළමයෙකුට දැන් ෆීල්ඩ් එක චේන්ජ් කරන්න ඕනේ. මාස්ටර් එක කරන්න ඕනේ. දැන් වෙනම ෆීල්ඩ් එක. එයා කියන්නකෝ දැන් entrepreneur කෙනෙක් වුණා කියලා පස්සේ. එතකොට ඒ විදියට අපේ Nottingham Trent University එකෙන් opportunities දෙනවා. හරියට justification එකක් දෙන්න පුළුවන් නම් සහ future plan එකක් එක්ක clear path එකක් සහ long term goal එකක් දෙන්න පුළුවන් නම් ඒ clear path එක අපේ ඒ ළමයට opportunity එකක් දෙනවා field එක වෙනස් කරලා වෙනමම course එකක් විදිහට කරගෙන යන්න. now example
ඔන්ටර්ප්‍රෙනර් කෙනෙක් වුණා කියලා කියන්නකෝ. එතකොට එයාට ඕනේ මැනේජ්මන්ට් සයිඩ් එකේ. ඒ කියන්නේ එතකොට marketing skills, people management, finance related, sales and marketing, digital marketing මේ පැත්තේ තියෙන knowledge එකට අනුව එයාට management course එකට යන්න අනිවාර්යයෙන්ම අපි chance එක දෙනවා. ඒ ළමයාට මේ කොහොම හරි කරලා කොට දාන්න. not only that, Nottingham Trent වල තියෙනවා තව NTU enterprise කියලා වෙනම මේ section එකක්. ඒ කියන්නේ අපි entrepreneurs ලව ඒ කියන්නේ ධෛර්යමත් කරන්න, ඒ කියන්නේ ඒගොල්ලන්ව ඩෙවලොප් කරන්න බවත් අපේ ඉන්ඩස්ට්‍රි ලීඩර්ස් ටිකක් බැඳලා ඉන්නවා මේ අපේ යුනිවර්සිටි එකත් එක්ක ඒගොල්ලන්ට අර entrepreneurs ලා වෙන්න කොහොමද advice tip ඒගොල්ලෝ උඩට ආවේ කොහොමද all successful leaders free of charge for all the students. ඒ හින්දා තමයි we have invested in one of the largest employability and careers team in the university. We have more than 6,000 plus tie-ups with universities globally, and we make sure every intake or rather every year has the curriculum updated with latest trends of information and course curricula for all students who are studying at Nottingham Trent. So that's why we are number one for employability in the UK. Right. බාසිත් කිව්වා ඇඩ්වයිසර්ස් ගන්න පුළුවන් කියලා අපිට. දැන් ඇත්තටම ස්ටුඩන්ට් කෙනෙක්ට හිතෙන්න පුළුවන් ඒක නිකන් ෆ්‍රී දෙනවා කිව්වට ඔයාලට පුළුවන් බලන්න සර්ච් කරලා මෙන්ටර්ෂිප් එකක් ගන්න. ඒ වගේ කෙනෙක්ගෙන් කියන්නේ ලංකාවේ වුණත් හොඳ කෙනෙක්ගෙන් මෙන්ටර්ෂිප් එකක් ගන්න කීයක් යනවද කියලා බලන්න. එතකොට UK වල exactly ඉන්ඩස්ට්‍රි එකේ ලීඩර්ස් ලගෙන් මෙන්ටර්ෂිප් එකක් ගන්නවා කියන එක කොච්චර අමාරුද කියලා. අනික සහ ඒකේ කොස්ට් එක යාලා ටයිම් එක කොච්චර වැලියු කරනවද කියලා. ඒ වගේ ඇඩ්වයිස් එකක් ගන්න. එතකොට ස්ටුඩන්ට් කෙනෙක් සහ කවුරු හරි හිතන් ඉන්නවා නම් තමන්ගේම බිස්නස් එකක් පටන් ගන්න UK ගිහිල්ලා අනිවාර්යෙන් there is a possibility, right, with those instructions. Of course. So one more point to add there, Vikum. Our course curriculum gets industry leaders to come and deliver special lectures and guest lectures also. එහෙමත් අපේ යුනිවර්සිටි එකට ඇවිල්ලා අපේ ළමයින්ට එහෙම guest lectures පවත් කරනවා. And not only that, just to add a bit more on the employability side, which is the important fact නේද? අර end of the day study කරන්නේ settle වෙන්න සහ අනිවාර්යයෙන්ම හොඳ job එකක් හොයාගන්න. ඒතර හැම ළමයෙකුටම අපේ යුනිවර්සිටි එකකින් දෙනවා up to 3 years employability සහ alumni support එක. And not only that, ළමයා කොහේ හිටියත් මේ ලෝකේ forever online support එකකුත් අපේ යුනිවර්සිටි එකෙන් ලබා දෙනවා. ඒක කොහොමද හම්බෙන්නේ බාසිත්? So say example, a student studied from Nottingham Trent, got graduated, and if they wanted to change the country, වෙන රටකට ගියා කියන්නකෝ. For example, UK අතල්ලා හරි USA ගියා හරි Canada ගියා හරි ඒකෙත් job opportunities ගොඩක් තියෙනවනේ. It still they want to get some advice, tips from the university. ඒතකොට ඒ service එකත් අපි activate කරලා තියෙනවා ඒ අදාළ ළමයාට online. Like they can book a session and speak to our careers and employability team, and that service is available forever, lifetime service. සාමාන්‍යයෙන් ස්ටුඩන්ට්ස් ලගේ ඊමේල් එකත් ග්‍රැජුවේට් වුණාට පස්සේ ගොඩක් යුනිවර්සිටි වල අයින් වෙලා යනවා. Exactly, but still they can always lifetime support එකක් ගන්න පුළුවන් කියන්නේ yes ලොකු දෙයක්. right, අපි දැන් යන් ලොකුම ප්‍රශ්න ටිකට අම්මලට තාත්තලට parents එතකොට ළමයිට තියෙන වැදගත්ම ප්‍රශ්න ටිකට ස්කෝලර්ෂිප්ස් කොහොමද? අපි කලින් ස්කෝලර්ෂිප්ස් ගැන කතා කරලා ස්පෝර්ට් ස්කෝලර්ෂිප් එක ගැන. yes. දැන් අපේ ලංකාවේ ගොඩක් දක්ෂ ළමයි ඉන්නවා. එයාලට හම්බෙන ඒ කියන්නේ එයාලා හිතන්නකෝ ෆස්ට් ක්ලාස් ඩිග්‍රී එකක් ගන්න. එයාලා ඒකට ගොඩක් මහන්සි වෙනවා. ඒකට වටිනාකමක් දෙන්න මොකක් හරි ඒකට වැලියු එකක් දෙන්න ස්කෝලර්ෂිප් එකක් තියනවාද Nottingham Trent University? ඔව්. එතකොට අපේ general විදියට ගත්තොත් generally we have scholarships of up to 50% on the course fee. 50%? Yes. 50. So it's divided into two options. Example, අපි මුලින්ම undergraduate ගැන කතා කරොත් option 1 එකේ 50% scholarship එකක් හම්බුනොත් second year සහ third year වලට 3000 සහ 3000 හම්බ වෙනවා. option 1 එකේ දෙවෙනි scholarship එක තමයි 25%. ඒ 25% එක හම්බුනොත් first year වලට second year සහ
third year වලට 3000 හම්බ වෙනවා. එහෙමත් නැත්නම් අපේ ළමයෙකුට international scholarship එකක් දෙනවා. That will be also either option 2 එකේ 3000 or 2000 pound scholarship on the first year. Masters ළමයෙකුට ගත්තොත් that means postgraduate they are also eligible for a 50% off or a 25% off. If not, they will also be awarded a 3000 or a 2000 pounds international scholarship. ඊට අමතරව postgraduate ළමයින්ට කියන්නකෝ degree එකක් කළා තියෙනවා කියලා and which is a recognized qualification and if they have a GPA of about 3.5 or they have a first class degree they are getting a guaranteed 3000 pound scholarship as well. අනිවාර්යෙන් මේක හම්බ වෙනවා. So very simple to obtain those scholarships. Our scholarships are not automatic. You have to earn it because these are high scholarships awarded by a good university. So just simple two conditions. පළවෙනි එක තමයි university එකෙන් accept වෙලා තියෙන්න ඕනේ. That means offer letter එක තියෙන්න ඕනේ. And දෙවෙනි එක තමයි 500 word scholarship statement එකක් ලියලා online submit කරන්න ඕනේ. ඒකේ mention කරන්න තියෙන්නේ the ambitions, goals, professional activities, past extracurricular activities, internship, හරි මොන හරි apprenticeship එකක් කරලා තියෙනවා නම් ඒව ඔක්කොම mention කරලා දාන්න පුළුවන් why you deserve the scholarship. ඒකට guidance තියෙනවද website එකේ student කෙනෙක්ට බලන්න? තියෙනවා. ඒ website එකේ apply කරද්දිම එහේ first page එකේම ඔක්කොම guidance ටික තියෙනවා. නැත්නම් අනිවාර්යෙන්ම as we have provided you with assistance, you can always advise to the students as well. Right. ඊළඟ එක භාෂිත. අපි මේ ළමයින්ට තියෙන ගොඩක්ම තියෙන ප්‍රශ්න ටික නේ අහන්නේ. IELTS. Nottingham Trent University එකේ කොහොමද IELTS requirement එක? Okay. University standard එකක් තියෙනවා IELTS requirement එක තමයි. ඒ standard requirement is 6.5 overall, no less than 5.5 in each band. But අපේ ලංකාවේ Sri Lankan students ලට අපි IELTS waiver එකක් දෙනවා based on general English subject for their A levels on grade C and above. Grade C and above. Oh. A level C pass. A level C pass and above. තව ළමයි ඉන්නවා international students වලින් who have done the London curriculums at Excel or Cambridge. ඒගොල්ලන්ට IELTS අවශ්‍ය නැහැ. They can directly get an offer without the IELTS requirement and a direct entry to the university. Right. මම හිතන්නේ අපි ගොඩක් දේවල් කතා කරා. University එක UK Nottingham life එක students ලට long term plan එකකට යනවා නම් මොකක්ද හොඳම opportunity? බාසිත් ඔයාගේ දැන් මම හිතන්නේ experiences අවුරුදු 10ක් 8ක් almost 12 years now. Almost 12 years, in the right? education industry. Right. ඔයාගේ තියෙන අත්දැකීම් එක්ක ලංකාවේ ඉන්න students ලට ලංකාවේ ඉන්න students ලට ලංකාවෙන් මම කියන්නේ එයාලට UK යන්න ඕනේ නැතිව ඒ කියන්නේ එහෙම අදහසක් නැති වෙන්න පුළුවන්. එහෙම නැති අයටත් එහෙම තියෙන අයටත් ෆයිනලි දෙන්න තියෙන මම කියන්නේ ඔක්කොම ස්ටුඩන්ට්ස් ලට ලංකාවේ ඉන්න ස්ටුඩන්ට්ස් ලට ලංකාවේ ඉගෙන ගත්තත් පිටරට ඉගෙන ගත්තත් එයාලට දෙන්න තියෙන ඇඩ්වයිස් එක මොකක්ද ෆයිනලි? ඔව් මම පොඩි ටිප් එකක් දෙන්නම්. ටිප් එක තමයි දැන් මම සෝරි බාසිත් මේක මම හිතන්නේ ඒක ගොඩක් වටි දැන් මේ ආෆ්ටර් A levels අයට exactly ස්ටුඩන්ට්ස් ලට exactly පොඩි ටිප් එකක් දෙන්න ඇඩ්වයිස් එක තමයි දැන් මම මගේ এডুকেෂන් ඉන්ඩස්ට්‍රි එක පටන් ගත්ත এডুকেෂන් ෆීල්ඩ් එකේම බ්‍රිටිෂ් කවුන්සිල් වල. ඒතර ගොඩාක් ළමයි එනවා local A level කරන්න සහ London A level කරන්න ඒ ළමයි එනවා they are completely lost. career guidance එකක් හරියට දීලා නැහැ from wherever the field or the place they are coming from. මම ගොඩාක් කටිය දැකලා තියෙනවා අපින් ඇවිල්ලා අහනවා එතකොට මම බ්‍රිටිෂ් කවුන්සිල් එකේ ඉන්න කාලේ මොකද්ද මට කරන්න පුළුවන් සබ්ජෙක්ට් කියලා. That's not the right time to decide which subject you want to do and you're not supposed to ask anyone as such as well. එතකොට මම ගොඩාක් ළමයින්ට මේ සහ parents ලට advice කරලා තියෙනවා goal එකක් තියාගන්න. So I'll try to summarize it as much as possible. goal එකක් තියාගන්න ඇත්තටම කොයි රටේද ඉන්න ඕනේ. සහ මේ මොනවාද ඒ company එකේ වැඩ කරන්න ඕනේ. ඒ company එකේ වැඩ කරනවා කියලා කියන්නේ obviously aim for a good company which you can work as අපි කතා කරපු අපි කතා කරපු විදිහට top fortune 500 company එකක් තෝරගත්තත් කමක් නැහැ. මොකක්ද අවශ්‍ය කරන entry criteria නැත්නම් qualifications මොනවාද අවශ්‍ය වෙන්නේ? අපිට එකපාරටම උඩට යන්න බෑ. උඩ එක ගන්න බෑ. So plan කරනවා නම් ළමෙක් හරි parent කෙනෙක් හරි ඒ qualifications ටික බලලා
මොකක්ද ඇත්තටම කර අවශ්‍ය වෙන ඩිග්‍රී එක ඒ අදාළ ජොබ් ටයිටල් එකට. එතකොට ඒ ඩිග්‍රී එකට අවශ්‍ය වෙන කරන යුනිවර්සිටි එකක් මොන වගේ යුනිවර්සිටි මට යන්න පුළුවන්. ඒතකොට යුනිවර්සිටි එකට යන්නත් මොනවාද කරන්න ඕනේ මම සබ්ජෙක්ට්ස් ටික. ඔයාලට තේරෙනවද? තමන්ගේ ෆවුන්ඩේෂන් එක කොහොමද හදාගන්නේ? හදාගන්න ඕනේ කියලා. දැන් ගොඩක් ළමයි දැන් මේ දවස් ටිකේ ඉන්නවා දැන් සාමාන්‍යයෙන් O level වලින් පස්සේ සමහරක් කට්ටිය A level කරන්න මේ කියන්නේ කරන්නේ නැහැ. Because there are more options when you're doing a foundation course and you can directly go for a year one. යාගේ ඩ්‍රීම් එකට යන්න පාත් එක තියෙනවා. පාත් එක තියෙනවා. එතකොට ඒක ඇත්තටම බැලුවොත් සමහරක් ළමයින්ට ඒක සාධාරණයි. Because by their 2021 they want to get graduated and start working. There is no point in wasting time. No point in wasting time for about 2.5 years because you can do a foundation course in 9 months to 1 year. එතකොට එහෙම ළමයිනුත් ඉන්නවා. දැන් මම කියන්න ආවේ ඒ top to bottom approach එක ගත්තොත් ඒ අදාළ ළමයෙකුට it's easy for you to plan out your future and work towards it and I'm sure ඒ අපේ human psychology එකක් අපි goal එකක් තියාගත්තොත් ඒ step by step process එක automatically අපි හිතලා ඒ විදිහටම කරලා there are a lot of human energies which we attract ඒ විදිහටම වට successful වෙනවා කියලා මම ඒක තමන් දන්නවා තමන් කරන්නේ මොකද්ද? තමන් යන්නේ කොතෙන්ටද? yes and you will never be lost. right. එතකොට ඇත්තටම අපි අර කතා කරපු ස්ට්‍රීම් මාරු කරන ස්ට්‍රීම් චේන්ජ් කරන උනත් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ තමන්ට හරියට goal එකක් තියෙනවා. exactly right බාසිත්. nah thank you අපේ පළවෙනි පොඩ්කාස්ට් සෙෂන් එකට ආවට. no problem. හිතන්නේ මංගල ආරාධිතය නේද? ඒ කියන්නේ එහෙම නේද කියන්නේ? I guess so. මේ well of course just one last thing I must say, Sky Education has been great, one of our premium partners. so මොන හරි information හරි දැනගන්න තියෙනවා නම් අනිවාර්යයෙන්ම Sky Education එකට පිවිසෙන්න. so we will give you all the information. thank you Basit, thank you very much. no problem. Thank you so much.